මොන මගුලකට ගන්නවද දන්නේ නැහැනේ මේ බූරුවා නිවාඩු දවසේ. hello. Good morning අයි. ඔව්. එහෙමද? මට පොඩ ඉන්න. නෑනේ මට ඇවිල්ලා නෑනේ. තෝ දාන්න බෑ යකෝ මට එන්න ඇවිල්ලා නෑ කිව්වහම තේරුම් ගනින් මොන මගුලක්ද? නෑ අයියේ. ඇවිල්ලා නම් නෑ. එයාට දැම්මනම් එයාගෙන් අහන්න ඕනේ මගුලටද මගෙන් අහන්නේ. පොඩ ඉන්න අයියේ. මේ ඔයාට මේ අයන් අයියගේ මේල් එක කියලා තියෙනවද? ඊයේ. නැද්ද? අයියේ ආට ඇවිල්ලත් නෑලු. තොර සිංහල තේරෙන්නේ නැද්ද යකෝ? ඇවිල්ලා නැත්තම් ඇවිල්ලා නෑ. තෝ බලපිය තෝගේ මේල් බොක්ස් එක. මේ අයියේ ඔයා චුට්ටක් බලනවද එහෙනම්? සමහරට මේල් එක සෙන්ඩ් වෙලා නැද්ද දන්නෙත් නෑ. මී හරකෝ මම ඒක කරන්නේ නෑනේ. ඒක කරනව උසර කතා කරපිය. තෝ මට කතා කරලා හරියනවද? මී හරකා. අයියේ ඒක මම නම් නෙවෙයි කරන්නේ මේ හෂිනිනේ කරන්නේ. ඔව් ඔයා එයාට පොඩ්ඩක් කෝල් එකක් දෙනවා. නැත්තම් මම එයාට කියන්න. හරි. තෝ මගේ කාල කන්න නැතුව තියපන් මූසලයක්. හරි අයියේ. හෙට එන්නේ නැද්ද? අපේ තෝ නිවාඩුම ගනින් එන්න එපා වැඩට. තෝ නැතුව අපි හැම වැඩක්ම කරනවා. තෝ ආවහම තමයි අපිට වැඩ ටික කරගන්න බැරි. අනේ එහෙමද? හරි. ඕ අනේ මේ ඔෆිස් එකත් පාළුයි. හරි. වැඩ ටික කරන් එන්නකෝ එහෙනම්. හෙට හාෆ් ඩේ වත් එන්න බැරිද ඉතින්? තෝ එන්න එපා හාෆ් ඩේ නෙමෙයි තෝ මාසයක් නිවාඩු ගන්න. හරි අයියේ. ඕකේ. බයි. තෝ හිකරලා තෝ එන්න එපා වැඩට මෝසලයක්. අපි අපේ වැඩ ටික ගාන්ට කරගන්නවා නේද අනේ? ආවහම මල වදේ අර කනවා මේ කනවා මට පෙන්වන්න බෑ අනේ. අද අපි මොකද කරන්නේ? ටී ටයිම් යන්නද?